ආකාරයට අපි පෙති ගහලා ඉත්තේ තමයි කරපිංචවල ගුණය තියෙන්නේ. දැන් Yo, good morning guys. අද පොඩි වැඩක් තිය කරන්න. වැඩේ මොකක්ද කියලා පස්සේ කියන්නම්. ඉතින් වැඩෙත් එක්ක ඔයාලවත් සෙට් කරගන්න හිතුණා. මොකද මේක ඔයාලටත් ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඒ හින්දා අපි බලමු මොකක්ද කියලා වැඩේ. ඔක්කොටම කලින් ගිහිල්ලා ලෑස්ති වෙලා ඉන්න ඕනේ වැඩේ පටන් ගන්න කලින්. Yo. ඔන්න ලෑස්ති වෙලා ආවා. මුලින්ම කොණ්ඩයක් දාගන්න ඕනේ. මරි. ඕකේ. එහෙනම් අපි අද වැඩේ පටන් ගමු. මෙහෙම තමයි අද මං මුලින්ම පොඩි ගමනක් යන්න තියේ. අවශ්‍ය කරන බඩුවක් ගන්න මං යන ගමන් හරි ගිහින් ආවම හරි කියන්නම් ඔයාලට වැඩේ මොකද්ද කියලා. Okay. එහෙනම් විටමින් E කරලා තියෙනවා කාඩ් එකකින්. අර කාඩ් එක. ගෙදර ගහේ දෙහි නෑ. මේ වැඩේට දෙහි ඕනේ. ඉතින් දැන් මේ යන්නේ දෙහි ගන්න. මාකට් එකට යන්න වෙනවා. ඒකට දෙහි ගන්න. බලමු අපි ගිහිල්ලා දෙහි දියේද කියලා. දෙහි නම් ඇති. ඇති යන්න ඕනේ. කඩමල්ලේ නෙවාදී කියලා පාවිච්චි Banyak ke sini kali? Nasi berapa? Media dalam ada. Ada di tangkil? Yes, yes. Berapa? දිහිත් ගත්තා. දැන් අපි යමු ගෙදර. ආවා දැන් තියෙන්නේ ගෙදරින් හොයාගන්න දේවල් ටික. අපේ අම්මා දැන් සැවෙන්න මුලක් හොයනවා ගලවන්න. බලමු. තියෙන්නේ අපේ සැවෙන්න පඳුර. සැවෙන්දරා කියලාත් කියනවා නම මේ? සැවැන්දරා කියලා කියනවා. සැවැන්න කියලා කියනවා. මෙන්න මේ වගේ මෙහෙම ගහක්. මේකේ මුල තමයි අපට අවශ්‍ය වෙන්නේ. මුල් කොටස තමයි ගන්න ඕනේ. මේ මුල. එන්න මෙහෙම තමයි තියෙන්නේ. ඒකේ මේ කොටස අවශ්‍ය නැහැ. අල්ලන්නකෝ. මේ කොටස අවශ්‍ය නැහැ. මේක පානේ. ඕක එපා. මේක තමයි අපි හොඳට සෝදලා හොඳට වේලන්න ඕනේ. හොඳට සෝදලා වේලලා තියාගන්න ඕනේ. බෝතලයට දාගන්න. පුදුම සුවඳක් මේකේ තියෙන්නේ. මේකෙන් වෙන්නේ අර මේ තෙල් එක දිගු කාලයක් තියාගන්න පුළුවන් වෙනවා. පුස් බඳින්නේ නැහැ. මුඩු ගතියක් එන්නේ නැහැ. ඒක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ මුල විතරයි තෙල් එකට අපි දාලා තියන්නේ බෝතලෙට.
ඉතින් ඔයාලා දැන් හැමෝම කුතුහලයෙන් නැත්තේ අද මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ඉතින් අද ගෙදර ඉන්න දවසේ මගේ නංගිගේ තෙල් එක ඉවරයි. අපි දෙන්නම කොණ්ඩෙට තෙල් එකක් ගන්නවා. ඒක හදන්න ඇත්තටම අපේ අම්මා. ඉතින් මේ ගොඩක් ඔය ලංකාවේ ගෑනු ළමයින්ටයි එතකොට කොණ්ඩේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන ගොඩක් අයට ප්‍රශ්නයක්නේ හොඳ තෙල් එකක් නැති එක. ඒ වගේම සමහර අය දන්නේ නැහැ තෙල් එකක් හදන්න කොහොමද හදන්නේ. ඒ දේවල් කිසි දෙයක් දන්නේ නැහැ. අපි යාළුවෝ දෙන්න පුරන වැඩි ගණන් ගන්නවා. ඉතින් ඒක හින්දා මම හිතුවා මේ තෙල් එක හදන හැටි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මගෙත් දැන් කොණ්ඩේ තියෙනවා බෙල්ල හරියට විතර. මේ කොණ්ඩේට නම් දැන් මාස 6කට වැඩි අවුරුද්දකට අඩුයි මට හරියටම කාලේ මතක නැහැ. කොහොම හරි මම ගෑවෙත් ඒක තමයි. දැන් මගේ කොණ්ඩේ තියෙන්නේ ඔයාලා දන්නවා ඇති දැකලා ඇති සමහර අය මේ මගේ තියෙන කර්ලි කොණ්ඩයක් පොඩ්ඩක් කර්ල් එකක් තියෙයි. අපේ නංගිගේ එහෙම නැහැ. ඒකට නංගිගේ කොණ්ඩෙත් ගොඩක් දිගයි ගොඩක් කියන්නේ සාමාන්‍ය ප්‍රමාණය හොඳ පෝෂණීය කොණ්ඩයක් තියෙනවා. ඉතින් හැම දෙයකටම හේතුව අම්මා හදලා දෙන ඒ තෙල් එක. අපි දෙන්නම ගන්න එක. ඒ තෙල් එක දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ. සමහර තෙල් තියෙනවා ඒවා අර කොණ්ඩේ වැවෙන්න ගෑවට ඉස්සුරු වෙනවා. සමහර ඒ වගේ ඩැන්ඩ්‍රොෆ් වෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ඉතින් මේක ඒ හැම එකටම හරියන්න විදියට හදන හොඳ තෙල් එකක්. ඉතින් ඒකයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ හදන විදිය. මං දැන් අම්මා ගාවට ගිහින් ඒක දැන් අම්මා හදන්න යන්නේ අද දවසේ ආදාගෙන තියන්නේ තෙල් එක හදන්න. ගොඩක් වෙලා යන එකක් නෙවෙයි. ඒ වුණාට ටිකක් මහන්සි වෙලා හදන්න ඕනේ පරිශ්‍රමයක් දැල්ලා. මොකද එතකොට තමයි ඒකේ බෙනිෆිට් එක හොඳට ලැබෙන්නේ. මම දැන් ඔයාලට ගිහින් පෙන්නන්නම් මේ තෙල් එක හදන විදිය. මාත් එක්ක එකතු වෙලා ඉන්න. අද ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්නේ ආයුර්වේද වෛද්‍යාචාරිනී හිටපු මොකද්ද පරිවාර සහ ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෙද නිලධාරිණී අපේ අම්මා දිලන්ති මෙන්ඩිස්. අපි අම්මගෙන් ඉතුරු ටික අහගමු කොහොමද කරන්න කියලා. මුලින් ඕන කරන දේවල් ටික කියලා ඉන්නකම් මේක ඇවිල්ලා පැරණි වට්ටෝරුවක් අනුව සකස් කරන ලද මේ හිසකෙස් ගල්වන තෙලක්. මුකුත් නෙමේ පොල් තෙල්. අපි ගෙදර හදන පොල් තෙල්. හැම අම්මා කෙනෙක්ම ගෙදර පොල් ගෙඩියක් හිඳලා තෙල් හදනවා කියලා කියනවා. ඒක හදන්නේ ගෙදර. නමුත් ඒකට මම මේ අද පොල් තෙල් ගෙදර හදන පොල් තෙල් වෙන දවසක කියලා දෙන්නම් ඒක හදන විදිය ක්‍රමය. නමුත් මම අද හදනවා මම කඩෙන් ගෙනාවා කාටත් පහසුවට ගන්න පුළුවන් සුදු පොල් තෙල්. සුදු පොල් තෙල් භාගයක් ගෙනාවා මේ කාටත් ක්ෂණිකව ගන්න පුළුවන් නිසා. සුදු පොල් තෙල් භාගයක් ගත්තා. සෝදා වේලා ජලය පොඩ්ඩක්වත් නැති කරපිංචයිති 5-6ක් ගන්න ඕනේ. කරපිංචා මේ කොළ නෙමෙයි අවශ්‍ය වෙන්නේ මේ නටුව. මේ නටුවේ තමයි ගොඩක් ಗುಣ තියෙන්නේ. ඒක නිසා මේ ඉති කියලා කියන්නේ මේ කරපිංචයිති 5-6ක් ගත්තා. එතකොට මේ පොකුරු අදමල් කියලා තියෙන එක මම ඒ මල් 5-6ක් අරගෙන අර කොළ පාට කොටස අයින් කරලා මල පිටින්ම මෙහෙම සෝදන්න ඕනේ. සෝදලා තමයි මේ විජලනය කරලා මේව කළා. දැන් පොඩ්ඩක්වත් මේකේ තෙතමනේ තියෙන්න බෑ. එහෙම තිබුණොත් මේ තෙල් එක සවුත්තු වෙනවා. ඒ වගේම උළුහාල් ගන්නේ මේ උළුහාල් පොඩ්ඩක් සෝදලා වේලලා මේ සාස්පානක දාලා පොඩ්ඩක් රත් කරලා ගන්න ඕනේ. බදින්නේ නෑ. රත් කරලා ගන්නේ අමු උළුහාල් දැම්මොතින් අමු උළුහාල් වල තියෙනවා මේ උළුහාල් ඇටේ පිට පොත්ත නිකන් සෙවල ගතිය. ඒ සෙවල ගතියට තෙල් එක නරක් වෙනවා. කල් තියාගන්න බෑ. මොකද අපි හදන තෙල් එක අපිට මාස 6ක් තියාගන්න පුළුවන්. ඒක නිසා ඒ තෙල් එක එතකොට රතු ලූණු ගෙඩි 5-6ක් අරගෙන රතු ලූණු ගෙඩි 5-6ක් අරන් සෝදලා මෙන්න මේ විදියට පෙති ගහ ගන්න ඕනේ. දික් අතට කපන්නේ නැහැ. මෙන්න මේ පෙත්ත මෙහෙම තියෙන්න ඕනේ. මේ පෙත්ත මෙහෙම තිබුණම තමයි අම්මලා දන්නවා ඔය බැදුමකට වුණත් තෙලට දාන්නේ මේ විදියට. දික් අතට කපන්නේ මේ විදියට මෙන්න මෙහෙම රතු ලූණු ගෙඩි 5-6ක් පෙති ගහ ගන්න ඕනේ. ඒකත් හොඳට සෝදලා වෙලලා තියෙන්නේ. මේකේ තියෙන්නේ කළුදුරු. මේ කළුදුරු මේක තමයි මේ අවශ්‍යම මේ කන දෙයක්. කන්න මෙහෙම කට දාලා හපලා කන්න පුළුවන් දෙයක්. මේ කළුදුරුත් අපිට මෙහෙම මේ තේ හැන්දක් දෙකක් අවශ්‍ය වෙනවා තෙල් භාගයකට. ඒකේ තියෙන්නේ කළුදුරු එක.
ඉතින් මම අලුතෙන් තමයි මේ කළු දුරු එකත් විටමින් E කරල් 5ක් 6ක් ගන්නෙ. මොකද ඇහුවොත් මේ විටමින් E ගන්නේ කෙස්වල ඝනත්වයටත් නිරෝගී භාවයටත් තමයි. රතු ලුණු වලිනුත් උළුහාල් වල මේ වගේ කරන්නේ විශේෂයෙන්ම කොණ්ඩේ වදමල් වලින් කරන්නේ කොණ්ඩේ පැහැය. තද කළු පැහැයක් කොණ්ඩේට එනවා වදමල් වලින්. කරපිංච වලින් කරන්නේ අපට අවශ්‍ය කරන පෝෂණ කොටස අරන් දෙන එක. කරපිංච වලින් කරන්නේ පෝෂණ කොටස අරන් දෙන එක. උළුහාල් වලින් කරන්නේ අපේ ඉස්සොරි නැති කරනවා. ඒ වගේම ඔළුවේ හිස් කබලේ තෙතමනේ රඳා පවත්වන්න. හිස් කබලේ තෙතමනේ රඳා පවත්වන්න තමයි උළුහාල් මේ අපි දාන්නේ. රතු ලුණුත් එහෙමයි. රතු ලුණු වලින් කරන්නේ අපේ කෙස් මුල් ශක්තිමත් කරන එක. කෙස් මුල් ශක්තිමත් කරන්න තමයි රතු ලුණු පාවිච්චි කරන්නේ. එතකොට කළු දුරු වලිනුත් විටමින් E වලිනුත් දෙන්නේ එකම දේ තමයි කොණ්ඩයට හොඳ ශක්තිමත් භාවයක්. දැන් අපි මෙහෙම කොණ්ඩේ මෙහෙම ඇද්දම අපිට ගැලවිලා එන්නේ නැති වෙන්න තමයි ඒක ඒ විදිහට දාන්නේ. එතකොට මේ දෙහි මෙන්න මේ දෙහි බලන්න පුතේ මේ දෙහි වල මේ වර්ග තුනක්. මේක පෝච්චි දෙහි ගෙඩිය. අපි මේක ගන්නෙ නැහැ. මේ දෙහි ගෙඩිය බලන්න. මේ දෙහි ගෙඩිය අමු දෙහි ගෙඩිය. මේ අමු දෙහි ගෙඩිය කොළ පාටයි. අමු දෙහි ගෙඩියේ මේ ගත්තයින් පස්සේ මේක මම පෙති ගැහුවෙන්නේ නැත්තේ ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ අමු දෙහි ගෙඩිය මෙහෙම හරි ඝනකමයි. මේක ඝනකම වෙනකොට දෙහිවල තියෙන ගුණාත්මක භාවය මේ දෙහි ගෙඩිය තාම නැහැ. මේ දෙහි ගෙඩිය ගුණාත්මක භාවය තියෙනවා නමුත් ගන්නෙ නැහැ. මේක පෝච්චි දෙහි ගෙඩියක්. මෙන්න මේ වගේ දෙහි ගෙඩියක් ගන්න මේ ඒ කියන්නේ හොඳටම පැහිච්ච දෙහි ගෙඩියක්. හොඳටම පැහිච්ච දෙහි ගෙඩියක් අරගෙන මේ දෙහි ගෙඩිය අපි මෙහෙම පෙති ගහලා මෙහෙම මේ ආකාරයට අපි පෙති ගහලා මෙන්න මෙහෙම තියාගන්නවා. අපි ඒක මේ තෙලට දාන්න. ඔන්න දැන් මේ විදියට මුළු දෙහි ගෙඩියම අපි පෙති ගහලා තියාගමු. හරි මම ඒක පසුව කරන්නම් ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මම දෙහි ගෙඩිය කැපුවේ නැත්තේ. මේ දෙහි ගෙඩිය වෙනුවට ඒ කාලේ අපේ ආච්චි දැම්මේ දෙහි කොළ. හැබැයි දෙහි වෙන්න ඕනේ. නාරම් බෑ, දොඩම් බෑ, වෙන කිසිම දෙයක් බෑ. දෙහි පෝච්චි දෙහි කොළ බෑ. දෙහි අපි හැමදාම භාවිතා කරන දෙහි වල දෙහි කොළ. කොළ මිටක් තමයි අපේ ආච්චි දැම්මේ. එතකොට ඒ වගේම අවශ්‍ය කරන දෙයක් තමයි බෝතලේ. මේ බෝතලයක් දැන් අපේ පහසුවට අර කෙස් ගහේ අග ඉඳන්ම ස්ප්‍රේ කරගෙන යන්න පුළුවන් නිසා හොඳට කොණ්ඩෙට හිස් කබලටම වදින්න පුළුවන් නිසා අපි දැන් මේ ස්ප්‍රේ එකක් ගන්නවා. ඒ කාලේ ස්ප්‍රේ තිබ්බේ නෑ. වීදුරු හොඳට වියලාගත් විජලනය කරන ලද වීදුරු බෝතලයක් තමයි ඒ දවසේ අපේ අම්මලා පාවිච්චි කරේ. දැන් අපේ පහසුව තකා අපි මෙහෙම බෝතලයක් පාවිච්චි කරනවා. එතකොට මේ ඇවිල්ලා සැවැන්න මුල්. මේ ඇවිල්ලා සැවැන්න මුල්. මෙන්න මේ සැවැන්න මුල් වල තියෙන ගුණය තමයි කේස් වර්ධනයට, කෙස්වල මේ අග පැලීම නතර කිරීමට, එතකොට මේ තෙතමනේ රඳා පවතින මේවා වතුරේ හැදෙන දේවල්. තෙතමනේ ගොඩක් අවශ්‍ය දේවල්. මේ වගේ මෙන්න මේ විදිහට මේක තව වර්ධනය වුණාම මෙහෙම හීන් කේශ ගොඩක් තියෙනවා. ඒකයි සැවැන්දරා කියනවා, සැවැන්න කියනවා. මේ එකම දේ තමයි. නමුත් සමහරක් වෙලාවට අපේ ආච්චිලා මේ මුලකුත් කපලා මේ නැත්තම් මේ වගේ මේ කොළ මේවා දෙකක් කපලා තෙල නටනකොට දානවා. එතකොට ඒකේ සුවඳක් එනවා. එතකොට මෙහෙම මොකක් හරි භාජනයක් කරා හැබැයි හොඳටම සෝදලා වේලලා ගන්න ඕනේ. මතක තියාගන්න මේකට මැටි භාජනයක් ගන්නෙ නැහැ. මැටි භාජනයක් ගන්න නැත්තේ තෙල් ටිකක් මේ වගේ තියෙන හොඳම පෝෂණ ගුණයක් මැටි භාජනයට උරා ගන්නවා. පළමුවෙන්ම අපි පුතේ මේක පොඩ්ඩක් රත් කර ගන්න ඕනේ. මෙහෙම පොඩ්ඩක් අපි රත් කර ගන්න ඕනේ. මොකද රත් වෙච්ච භාජනයට තමයි තෙල් ටික දාන්න ඕනේ. මොකද මේ දැන් ඔන්න හොදලා වේලලා තියෙන්නේ. නමුත් මම ඔන්න රත් කරා. ඊට පස්සේ අපි මේක දැල්ල අඩු කරනවා. දැල්ල අඩු කරාම දැන් මේක දෙකම රත් වෙලා තියෙන්නේ.
හොඳටම මේක දෙකම රත් වෙලා තියෙන්නේ. ඒ රත් වෙච්ච එකට තමයි අපි මේ ඉස්සර වෙලාම තෙල් එක දාගන්නේ. දැන් මේ තෙල් ටික මේ නටාගෙන රත් වීගෙන එන්නේ. මතක තියාගන්න ඕනේ හොඳම දේ තමයි විටමින් E කරල් භාවිතා කරන්නේ මේ තෙල් එක හොඳටම නිවුණයින් පස්සේ. මොකද විටමින් E වල තියෙන සංඝටක ඔක්කොම මේ විනාශ වෙනවා තෙල් එක රත් වුණොත්. මුලින්ම දානවා මෙන්න මේ විදියට මේ රතු ලූණු ටික. මේ රතු ලූණු ටික අන බලන්නකෝ දැන් රතු ලූණු ටික දානකොට අර හොඳට බැදීගෙන එනවා. මුලින්ම දාන්නේ රතු ලූණු ටික. ඊට පස්සේ දාන්නේ මෙන්න මේ විදියට කරපිංචයි ටික. පිටින්ම දානවා. ඔව් ඉත්ත පිටින්ම දාන්න ඕනේ. මේ මෙන්න මේ ඉත්තේ තමයි කරපිංචවල ගුණය තියෙන්නේ. දැන් ඔන්න ඔහොම ඕක දානවා. පුළුවන් තරම් ඒකේ අපට වමනා ප්‍රමාණය ගන්න අපි දැල්ල අඩු කරලම තියා ගන්න ඕනේ. නැත්නම් අපේ තෙල් ටික හිඳෙනවා. තෙල් ටික හිඳෙනවා. ඔන්න දැන් රතු ලූණු ටිකයි මේ ටිකයි හොඳට බැදෙනවා. ඒ බැදෙනකොට ඊට පස්සේ අපි දානවා උළුහාල් ටික. මෙන්න මේ උළුහාල් තේ හැඳි දෙකක් හෝ මේස හැන්දක් ගන්න ඕන. උළුහාල් ටික දැම්මහම ඒකේ පුදුම විදියට අපට සුවඳක් දැනෙනවා. පුදුම විදිහේ සුවඳක් අපට දැනෙනවා. උළුහාල් ටික දැම්මයින් පස්සේ ඊට පස්සේ තමයි අපි දාන්නේ මේ දෙහි ටික. මේ දෙහි ටික දාන්නේ අපි ඊට පස්සේ. දෙහි වලින් ගොඩාක් ගුණ තියෙනවා. දෙහි ගෙඩියක් නැති වුණොත් දෙහි කොළ අහුරක් හරි සෝදලා වේලලා දාග තියාගන්න. අපට මෙහෙම ලොකු සුවඳක් දැනෙනවා. ඊට පස්සේ කළුදුරු එකතු කරනවා. කළුදුරු මෙහෙම කළුදුරු එකතු කරනවා. ඊට පස්සේ අපි මෙහෙම මෙන්න මේ විදියට මේ පොකුරු වද මල් ටික එකතු කරනවා. මේ බලන්නකෝ මේ දැම්මා කියලා මේ තෙල් එකේ පැහැ වෙනස් වෙන්නේ නැහැ. ලස්සන රන්වැන් පැහැයක් තමයි මේ තෙල් එකේ අඩංගු වෙන්නේ. ලස්සන රන්වැන් පහයක් තමයි තියෙන්නේ. මේකට හේතුව තමයි සුදු පොල් තෙල් කියන්නේ කුරුට්ට නැතුව පොල් කටුවට යනකම් ගාන්නේ නැතුව පොල් මද විතරක් අරගෙන කරන දේ. පොල් මද විතරක් අරගෙන කර බලන්නකෝ ලස්සන රන්වන් පැහැයක් තෙල් එකේ තියෙනවා. ඒ වුණාට අපි දැන් ඔය මේ කඩේ තියෙන පොල් තෙල්ුයි කෙනර කොණ්ඩේ වලට ගාන තෙල්ුයි එතකොට ඔය මම දැකලා තියෙන YouTube එකේ වීඩියෝස් වල තියෙන තෙල් මේ කොළ පාටයි එක්ක නැත්තම් වෙනත් මොකක් හරි පාටක් තියෙන නෑ පුතේ. ඒකට හේතුව මේවා අපිට බ්ලෙන්ඩර් කරලා ගන්න පුළුවන් මේ ඔක්කොම. ඒ වගේ කරපිංචා තමයි වැඩිපුරම අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ වගේ පීනැස හැදෙනවා. හොටු දියර නිතරම හොටු දියර ගලනවා. පීනැස ඇති වෙනවා. කිඹුහුන් යනවා. අනිත් එක දැන් මේ පුතාලට ප්‍රශ්නයක් තියෙනවා සමහර තෙල් තද කොළ පාටයි ඇයි එහෙම වෙන්න හේතුව එහෙම කියලා. දැන් අපටත් මේවා ඔක්කොම බ්ලෙන්ඩර් කරන්න පුළුවන්. බ්ලෙන්ඩර් කරලා මේව ගත්තායින් පස්සේ මේ කරපිංචා වැඩි වුණාමත් තෙල් එක කොළ පාටයි. කෝමාරිකා එහෙම දානවා. කෝමාරිකා දැම්මයින් පස්සේ තෙල් එක ටික දවසක් යනකොට උඩ සුදු පාටට බැඳිලා යට තෙල් තට්ටුව බැඳෙනවා. ඒකයි කෝමාරිකා මේකට මිශ්‍ර කරන්නේ නැත්තේ. අනිත් එක තමයි මේ මතක තියාගන්න මේ කරපිංචා නිල්ලවරිය ඒ જાති දැම්මයින් පස්සේ මේ ගොඩපාර ඒවා දාලා බ්ලෙන්ඩර් කරාම මේ දරුවෝන්ගේ මේ විශේෂයෙන්ම දියපීනස හැදෙනවා. එතකොට නිතරම සොටු දියර ගලනවා. ඊට පස්සේ මේ ඔළුව කැක්කුම ඇති වෙනවා. ඒ තෙල් ගෑවයින් පස්සේ මේ තෙල් රැයට ගෑවත් දවාලට ගෑවත් මේ තෙල් ඕනම තෙලක් ගාලා නාන්න කියන. මේක එහෙම නැහැ.
මේ තෙල් දානකොට මේ තෙල් එකට උකුණු හැදෙන්නේ නැහැ, ලේඩි හැදෙන්නේ නැහැ, ඉස්සොරි හැදෙන්නේ නැහැ, කිස් මුල් ගැලවෙන්නේ නැහැ, හිසේ කැක්කුම් එන්නේ නැහැ. හැම දෙයකින්ම හොඳ ආරක්ෂාවක්. දැන් පුතේ මේ තෙල් එක හොඳටම දැන් මේ හොඳ මට්ටමටම හැදිලා තියෙන්නේ. දැන් හැමදේම හරි. දැන් අපි ලිප් ඕෆ් කරනවා. ලිප් ඕෆ් කරාට මේ තෙල් එක තියන්නේ නැහැ මේ ලිපේ. මේ ලිපේ ගොඩක් රස්නේ. එතකොට ඒ රස්නෙට තෙල් එක හිඳෙනවා. ඒක නිසා අපි මේ තෙල් එක වෙනම මෙහෙම බාලා තියාගන්නවා. තියාගෙන තව ටිකක් මේ තෙල් එක මෙහෙමම පොඩ්ඩක් තියෙන්න අරිනවා රස්නේ යනකම්. රස්නේ යනකම් තිබුණයින් පස්සේ අපි කරන්නේ මේ විදියට මේකේ රස්නේ ගියහම මෙන්න මේ ටික අයින් කරගන්නවා. මතක තියාගන්න මේ දැන් ඇත්තෙන්ම මේ වගේ ප්‍රතිකර්මයක් ඔළුවට කරද්දී අපි හිතමු උළුහාලුයි දෙහි තම්බලා ඔළුවේ ගානවා නම් මතක තියාගන්න ඉස්සර වෙලා අපි හොඳට ඔළුව අපේ තියෙන කුණු ඔක්කොම සෝදා හැරලා තමයි ඒක ගන්න ඕනේ. ඉස්සර වෙලා නාන්න කලින් මේ දේවල් ගෑවට වැඩක් නැහැ. අපි සතියක් විතර නොනා ඉඳලා. එතකොට මේවා අර ඔළුවේ තියෙන විස බීජත් එක්කලා පරණ හැම ගැලවිච්චා මේ ඔළුවේ තැම්පත් වෙලා තියෙන දාඩිය කුණු තෙල් ඒ තට්ටු පිටින් මේ වගේ වට සාර්ථක වෙන්නේ. මතක තියාගන්න හිස් කබලට ඔළුවට කොණ්ඩෙට යම්කිසි ට්‍රීට්මන්ට් එකක් යම්කිසි දෙයක් කරනවා නම් ඉස්සර වෙලා අපි ෂැම්පූ ඔයාලා භාවිතා කරන ෂැම්පූ වර්ගයකින් හෝ සබන් වලින් හෝ මොන වගේන් හරි කොණ්ඩේ සෝදා ඇරලා හොඳට ඔළුව සෝදා අරින්න. ඊට පස්සේ අපි මේ වගේ භාජනයකට මේ තෙල් එක මේ පෙරා ගන්න එක තමයි තියෙන්නේ. නම් මේ එක්ක බෙලෙක් භාජනයක් එක්ක පිගන් අපි තේ හදන පිගන් මේ විදිහේ වේ භාජනයක් සෙරමික් වගේ සෙරමික් ජොග්ගුවක් සෙරමික් භාජනයක් හෝ මේ වගේ ස්ටීල් භාජනයකට හරි මේ වගේ සුදු එකකට හරි තමයි මතක තියාගන්න මේ තෙල් එක පෙරා ගන්න ඕනේ. දැන් අපි හිතමු මේ විදියට මේ සැවැන්න මුල් කොටසක් අපි දානකොට මේ කොටස පුළුවන් තරම් අයින් කරන්න ඕනේ. පේනවනේ මේකේ තෙතමනය තියෙනවා. මේකේ තෙතමනය තියෙනවා. මේ තෙතමනය තිබුණොත් තෙල් එක ඉක්මනින් සවුත් වෙන්න බෑ. මතක තියාගන්න කොළ පාට තෙල් වලට හරි ඉක්මනින් උකුණු හැදෙනවා, ලේඩි හැදෙනවා. එතකොට මේ හිස් කබල ඕනවට වඩා තෙතමනය වෙලා අපිට මේ දැන් තියෙන මේ කොරෝනා වසංගතත් එක්කලා අර පිටින් එන බාහිරෙන් එන විස බීජ අපිට ඇතුළ වෙන ප්‍රමාණය වැඩි. මොකද හිස් කබලට තෙල් දැම්මයින් පස්සේ අපේ මේ ස්ලේස් වල ඔක්කොම තියෙන්නේ දියර තත්ත්වේ. වියලිලා නැහැ. මෙහෙම කරාට වියලිලා නැහැ. නිතරම තෙතමනේ තියෙනවා. හොඳට තෙතමනේ නැති වෙනවා. මේ හොඳට ලොකු ඇස් පෙනීම හොඳ වෙනවා මේ තෙල් එකට. හරි පුතේ දැන් මේ තෙල් එක හොඳටම නිමිලා. මේ ඇඟිල්ල දාන්න පුළුවන් හොඳටම නිමිලා තෙල් එක. අපි මේ තෙල් එක පෙරා ගන්නවා පිරිසිදු හොඳටම වේලිච්ච භාජනයක. දැන් අපිට මේකෙන් පෙරන්න පුළුවන්. මේ ප්ලාස්ටික් එකෙන් පෙරන්න පුළුවන් හොඳටම නිමිච්ච නිසා. හොඳටම නිමිච්ච නිසා අපිට මෙන්න මේ විදිහට මේක පෙරා ගන්න පුළුවන්. මේ බලන්නකෝ. දැන් ඔයාලට පේනවා මේ තෙල් එකේ මෙන්න මේ විදිහට මේ ඔක්කොම උළුහාල් හැමදේම හොඳට බැදිලා තියෙන්නේ. හොඳ සුවඳක් තියෙනවා. හොඳ සුවඳක් තියෙන ඔයාලා හැමෝම කරලා බලන්නකෝ. මෙන්න මේ විදිහට පුනීලකින් පුනීලයක් තියලා මේ වගේ පිරිසිදු අර මල් පීස් කියන්නේ මල් පීස් කියන රෙදි කෑල්ල. මල් පීස් කියන හරිය නැත්තම් පොප්ලි පිරිසිදු පොඩ්ඩක්වත් එතමනේ නැති පිරිසිදු රෙදි කෑල්ලක් මේ විදිහට අපි පුනීලයට තියාගන්නවා. ඒකට හේතුව තමයි මේ වගේ මේකේ රොඩු නැහැ. නමුත් පොඩ්ඩක් හරි රොඩුවක් තිබුණොත් අර කල් තියාගන්න එක අපට මේ ඒක පරක්කු වෙනවා. කල් තියාගන්න එක පරක්කු වෙනවා. මේකෙන් හොඳට තෙල් ටික පෙරීලා එනවා.
ඊට පස්සේ පුතේ අපේ මේ විදියට මෙහෙම පොඩ්ඩක් කොන කපලා විටමින් E කරල් වල තෙල් ටික මේ විදියට දානවා. මෙහෙම තෙල් එක හදලා මෙහෙම තියාගෙන මේ හොඳ සුවඳක් තියෙනවා. හොඳ පැහැයක් තියෙනවා. රන්වන් පාට පැහැය. ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ පැහැය තමයි අවශ්‍ය වෙන්නේ. මේක ගාගෙන ඉස්කෝලේ ගියා, පන්ති ගියා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම නැවුම් සුවඳක් තියෙන්නේ. මේක ගාලා තියලා උකුණෝ ඉන්නවා නම්, ලේඩි ඉන්නවා නම් පීරුවම උකුණු පනාවකින් හරි ඒ පීරන පනාවකින් පීරුවහම ඔක්කොම උකුණු මත් වෙලා වගේ ඔක්කොම උකුණු ටිකත් හැලෙනවා. මේ තෙල් ගාලා නාන්න කලින් ඕන නම් හොඳට ඔළුව මේ පීරුවායින් පස්සේ හොඳට උකුණෝ හැලෙනවා. උකුණෝ මේන්ට ඉන්න බෑ, මත් වෙනවා මේ තෙල් එකට උකුණොන්ට. ඒක කළුදුරු වලිනුයි මේ දෙහි වලිනුයි තමයි සිද්ධ වෙන්නේ. මේක කරපිංචා දැම්මට, වදමල් දැම්මට බලන්නකෝ කරපිංචා පාට තිනවද කියලා. කරපිංචා ඒවා බ්ලෙන්ඩර් කරලා දැම්මහම තමයි කොළ පාටට එන්නේ. ඒ කොළ පාටට ආවයින් පස්සේ තමයි අපට මං ඉස්සරින් කිව්ව විදිහට පීනැස මිනිත්තරම මේ හොටු දියර ගලන එක හෙම්ප්‍රිස්සා ගතිය ඇති වෙන්නේ. ඒකෙන් ඔළුව කැක්කුම වැඩි වෙනවා. සීතල වැඩි නිසා කරපිංචා, කෝමාරිකා, නිල්ලවරිය ඒ જાති දැම්මම ගොඩපර මේ ඒ જાති දැම්මයින් පස්සේ ඒකයි මම ඒවා පාවිච්චි කරන්නේ නැත්තේ. මොකෝ මගේ දූටත් මේ තෙල් එක තමයි මම පාවිච්චි කරන්නේ. හරි ගයිස්, ඉතින් ඔන්න මං කියලා දුන්නා අම්මත් එක්ක එකතු වෙලා කොහොමද කියලා මේ තෙල් එක හදන්නේ. මං ගාන මායි නංගි අපේ ගෙදර හැමෝම වගේ පාවිච්චි කරන තෙල් එක. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඔයාලත් හදලා බලන්න. ඒ කියපු විදියට ස්ටෙප් ටික ෆලෝ කරලා ඒ ඕන දේවල් ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල්. මම දන්නේ අනිත් කළුදුරු වණම්මනම් ඒ දේවල් නම් කොහොමද ගන්න කියලා. ඒත් මම හිතන්නේ හොයාගන්න අමාරු වෙන එකක් නෑ ලංකාවේ. මේ ඔය කුළු බඩු ඒ වගේ තියෙන බෙහෙත් බඩු තියෙන ෂොප් වලින් ගන්න පුළුවන් වෙයි. කොහොම හරි මේ තියෙන්නේ අපේ අම්මාද හදාපු තෙල් එක. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ විදියට හදලා ඔයාලට රිසල්ට් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. ඒක අමතක කරන්න එපා. ප්‍රශ්න මොකද තියෙනම් පල්ලෙන් කමෙන්ට් කරනවා. පුළුවන් විදියට ඒවට රිප්ලයි කරලා අම්මෙන් අහලා හරි උත්තරයක් දෙන්න බලන්න. ඉතින් මේ තියෙන තෙල් එක බලන්න ලස්සන පාටට තියෙනවා. මම ඒක තමයි ඔයාලට කිව්වේ. ඔයාලා හදලා බලන්න අනිවාර්යෙන් මේ විදියට ලේසියෙන් හදාගන්න පුළුවන්. වැඩි වෙලා යන්නෙත් නැහැ. හරි, ඉතින් අද වීඩියෝ එක ඔන්නෝම තමයි උනේ. ඉතින් අද නිකම් බ්ලොග් එකක් වගේ තමයි කරේ. මම අද ගෙදර හිටියේ. ඉතින් ඒක හින්දා ගෙදර ඉන්නකොට මේක සාමාන්‍යයෙන් අපේ අම්මා තෙල් ඉවර වෙද්දි මේ තෙල් එක හදනවා. ඉතින් ඔයාලත් එකතු කරගන්න ඕනේ කියලා හිතුවේ. ඒක නිසා ඉතින් අද මගේ මේක නිකන් තෙල් හදන්නම නෙවෙයි, මේක ඇත්තටම බ්ලොග් එකක් විදිහට තමයි මම කරේ. නිකන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒකින්ද වීඩියෝ එකක් හදලා ඒක හදන ස්ටෙප් ටිකයි අම්මත් එක්ක කතා කරගෙන ඒ ටික ඉතින් කරේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා හිතනවා. එන්ජොයි කරා කියලා මම විශ්වාස කරනවා අනිවාර්යෙන්ම. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ගිහින් එන්නම්.